හැම කෙනෙක්ම ගොඩක් ආදරෙන් මගේ channel එකට පිළිගන්නවා. ඉතින් ඔන්න මේ අපේ අවුරුදු වීඩියෝ එක. ඉතින් මුලින්ම අනිත් හැම ගෙදරකම වගේ අපේ ගෙදරත් ඔන්න අපේ චූටි ලිවිට්ට තමයි මුලින්ම අවුරුද්ද ඇවිල්ලා තියෙන්නේ. ඉතින් එයා මේ වෝටර් කලර් වලින් හදන්නේ නිව් ඉයර් කාඩ්. ගෙදර හැමෝටම අපේ ලිවිත් නිව් ඉයර් කාඩ් හදනවා. ඉතින් ගෙදරට බඩු ගෙනාපු විදිය අපි පොලේ ගිහිල්ලා බඩු ගෙනාවා. ඉතින් මේ දේවල් ෆිල්ම් කරේ නැහැ. ඉතින් මෙන්න මේ විදියට තමයි 14 වෙනිදා උදේ. ඉතින් 14 වෙනිදා උදේ 4:04ට තමයි කිරිතර වීම එහෙම නැත්නම් ලිපගිනි මෙලවීමේ නැකත යෙදලා තිබ්බේ. ඉතින් අපි සාමාන්‍යයෙන් අපේ කිරි උතුරවන්නේ ගෙදර සාලේ. ඉතින් තාත්තා තමා ගොඩක් වෙලාවට මේ කිරි උතුරවන්න කිරි මුට්ටිය ලිපේ තියන්නේ. ඉතින් එහෙම කිරි උතුරවනවා අපි හැමෝම එකතු කරගෙන මේ විදියට ගෙදර සාලේ මැද පුංචියට ලිපක් හදලා ලිප් ගල් 3ක් තියලා කිරි ඉතරවීම මේ විදියට තමයි අපි සෝදානම් කරගත්තේ. ඉතින් අපිට චූටි කාලේ මං හිතන්නේ අපි හැමෝටම හරිම සුන්දර කාලයක් තමයි මේ අවුරුදු කාලේ. ඉතින් ගොඩක් වෙලාවට දැන් අපේ බබාලට ඒ සුන්දරත්වය අහිමි වෙලා ගිහින් තියෙනවා. ඉතින් අවුරුදු කාලේ කියවම අපි ඔන්චිලි පැදලා ඒ වගේම එක එක සෙල්ලම් කරලා ගොඩාක් සතුටුන කාලයක් තමයි මේ කාලේ. ඉතින් අපේ බබාලට එහෙම ලොකුවට අවුරුදු කාලේ අපිට තරම් ලස්සන මතකයක් නැති තරම් මේ වුණාට අපි අපේ චූටි පැටවුන්ටත් ඒ දේවල් ඒ විදියට ලස්සන මතකයක් එකතු වෙන විදියට කරන්න පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනේ. ඉතින් ඔන්න අපේ කිරි මුට්ටිය චුට දැන් කිරි ටික උඩට ඇවිල්ලා කිරි ඉතිර වෙන්න තමයි හදන්නේ. ඉතින් අපේ රටේ ඒ වගේම ලෝකවාසී සියලුම දෙනාට සුබම සුබ අලුත් අවුරුද්දක් එන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තමයි සියලු දෙනාමගේම තියෙන ලෙඩ දුක් රෝග සමනය වෙලා ඒ වගේම සතර සෞභාග්‍ය උදා වෙලා තියෙන ප්‍රශ්න ගැටලු निराකරණය වෙලා හැමෝටම සතුටින් ඉන්න පුළුවන් කාලයක් උදා වෙන්න කියලා ඔන්න මම ඒ වගේම මගේ පවුලේ හැම කෙනෙක්ම ඔයාලා හැමෝටම ප්‍රාර්ථනා කරනවා. මේ විදියට සාලේ කිරි ඉතිර වෙන අතරේ මේ නැකතටම අපේ ගෙදර කුස්සියේ ලිප ගිනි මෙලවීමේ කටයුතුත් සිද්ධ වෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි කිරි බතක් හරි බතක් හදන්නේ රයිස් කුකර් එකේ එහෙම නැත්නම් ගෑස් ලිපේනේ. ඉතින් අවුරුද්දට අපි සාමාන්‍යයෙන් අපේ ගෙදරින් චුටක් එළියේ තියෙන මැටි කුස්සියේ මේ විදියට ලිප් බැඳලා කිරිබත් හදනවා. ලිපගිනි මෙලවීමේ කටයුත්ත අම්මා කරනවා. ඉතින් මේ පාර එක තිබ්බේ 4:04ටනේ. ඊට පස්සේ අපිට ආහාර අනුභවය සහ ගනුදෙනු කිරීමේ නැකත යෙදලා තිබ්බා උදේ 6:44ට. ඉතින් ගොඩක් වෙලා තිබ්බා අපිට කෑම මේසේ ලස්සනට සෝදානම් කරන්න. ඉතින් ගොඩක් කැවිලිචාති මේ පාර හැදුවේ නැහැ. ඉතින් බබත් එක්ක අමාරුයි. ඉතින් අපි කොකීස් කැවුම් අලුවා මේ වගේ කීපයක් තමයි හැදුවේ. ඉතින් මුලින්ම අපේ ගෙදර තාත්තා කෑම මේසේ පහන පත්තු කරලා කිරිබත් අරගෙන එකෙන් මේ කිරිබත් චූටි ගුලියක් හදලා මේ අවුරුදු කුමාරයාට අයින් කරනවා. සාමාන්‍යයෙන් ඒක සමහර පළාත්වල සිරිතක් විදියට සිද්ධ කරනවා. සමහර පළාත්වල හැමදේම නිකන් පිඟානකට දාලා මේ අවුරුදු කුමාරයාට වෙන් කරනවා. ඉතින් අපි සාමාන්‍යයෙන් කිරිබත් වලින් චූටි ගුලියක් හදලා තමයි වෙන් කරන්නේ. ඊට පස්සේ තාත්තා කෑල්ලක් කාලා අපි හැමෝටම කවනවා. අම්මට මට එතකොට හස්බන්ඩ් අපේ නංගිට මේ හැමෝටම කැවුවා. ඉතින් අපේ ලිවිත් නම් ඒ වෙලාවේ නිදි. ඉතින් ඒ හින්දා යාට සමහර දේවල් මගේ ඇරුණා. ඒ වුණාට චූටි පැටියාගෙත් පළවෙනි අවුරුද්ද හින්දා සහ එයාටත් චූටි මතකයක් එකතු කරන්න පුළුවන් අවුරුද්දක් හින්දා මම හිතුවා මේක ෆිල්ම් කරන්න ඕනේ කියලා. ඉතින් ආහාර අනුභවයෙන් පස්සේ අපි ගනුදෙනු කරනවා. සාමාන්‍යයෙන් අපේ තාත්තා තමයි අපි හැමෝගෙම අතාලේ කිරීම සිද්ධ කරන්නේ. ඒ කියන්නේ මම දන්නේ නැහැ ඒකට එක පළාත්වල මොන විදියට කියනවද කියලා. සාමාන්‍යයෙන් අපේ පැත්තේ අතාලේ කරනවා කියලා තමයි කියන්නේ. සාමාන්‍යයෙන් එක පැතිවල එක විදියට මේ චාරිත්‍ර සිද්ධ කරනවා. දැන් අපි එහෙම අපේ තාත්තා ඒ විදියට අපිට කෑම කවලා අතාලේ කරාට පස්සේ පිට
ගෙදරක කවුරු හරි ඇවිල්ලා අපේ ගේ අලය කරනවා කියලා එකක් කරනවා. ඒකෙදි වෙන්නේ ඒ අය ඇවිල්ලා අපේ ගෙදරින් කිරිබත් ඒ දේවල් කාලා අපේ අර විදියට අපිත් එක්ක ගනුදෙනු කරන එක තමා සිද්ධ වෙන්නේ. ඉතින් සමහර පැතිවල එහෙම කවුරුවත් පිට කෙනෙක් ඇවිල්ලා එහෙම සිද්ධ කරන්නේ නැහැ. උනාට අපේ පැත්තේ එහෙම මේ ගෙවල් අලේ කරනවා කියලා පිට කවුරු හරි ඇවිල්ලා කාලා බීලා මේ විදියට ගනුදෙනු කරනවා. ඉතින් ඒක මම ෆිල්ම් කරේ නැහැ. ඉතින් ඊට පස්සේ අපි අවුරුද්දට පවුලේ හැමෝටම ගත්තු තෑගි බෙදලා දෙන්න තමා හදන්නේ. ඉතින් හැමෝටම අවුරුද්දට අනිවාර්යෙන් ඉතින් අම්මලා තාත්තලාට සහෝදර සහෝදරියන්ට මේ හැමෝටම අපි මොන හරි චූටි දෙයක් හරි ගන්නවනේ ඉතින් අවුරුද්දට. ඉතින් ඒ දේවල් බෙදා ගන්න එක තමා මේ ඔයාලට පේන්නේ. ඉතින් මේ පාර අවුරුද්දට එහෙම shopping කරන්න යන්න බැරි වුණා. මොකද චූටි පැටියට එතකොට මාස 2ක් වගේනේ වෙන්නේ. ඉතින් ඒ හින්දා කොහොම හරි පුළුවන් විදියට shopping කරලා පවුලේ ළඟම කීප දෙනෙකුට විතරයි මේ පාර මේ තෑගි ගත්තේ. ගොඩක් අයට ගන්න බැරි වුණා. ඉතින් කොහොම වුණත් පවුලේ අම්මට තාත්තට සහෝදරයන්ට ඒ වගේම ළඟම කීප දෙනෙකුට ගන්න පුළුවන්කමක් හම්බෙච්ච එක ගැනත් සතුටු වෙනවා. මොකද බබාලා දෙන්නත් එක්ක මේ දේවල් වලට ඇත්තටම කාලයක් තිබුණේ නැහැ. ඉතින් මේ වීඩියෝ එක දැක්කම ඇත්තටම චූටි දුකකුත් හිතෙනවා. මොකද අපේ නංගි මං හිතන්නේ අපිත් එක්ක අවුරුදු අපේ ගෙදර අවුරුදු සමරන අවසාන අවුරුද්ද තමයි මේ. ඉතින් විශේෂයෙන්ම මේක ෆිල්ම් කරන වොයිස් කරනකොට මේක දකිද්දී දුකත් හිතෙනවා. මොකද එයා මේ අවුරුද්දේ මැරි කරනවා. ඉතින් ඊට පස්සේ යාට වෙනම පවුලක් හම්බෙනවා. ඉතින් යාලත් එක්ක අවුරුදු සමරලා ඉතින් ගෙදර ඒ වුණාට ඉතින් මේ වගේ හැමෝම එකතු වෙලා අවුරුදු සමරන්න ලැබෙන්නේ මේ අවුරුද්දේ තමා කියලා තමා හිතෙන්නේ. ඉතින් මේ හිස තෙල් ගාන අපි මේ පාර ගෙදර තමා අපේ තාත්තා තමා හිස තෙල් ගෑවේ. ගොඩක් වෙලාවට තාත්තා මේ ගිහින් නානු අරන් ඇවිලත් අපේ හිස තෙල් ගෑම සිද්ධ කරනවා. ඉතින් චූටි පැටියට ආසයි කියලා අපි බ්‍රහ්මර චක්‍ර පත්තු කරලා නිලාකෝරු පත්තු කරා. ඉතින් ගොඩක් අය දන්නවා මම සාමාන්‍යයෙන් ගොඩක් බිසි ජොබ් එකක් කරන කෙනෙක්. ඒ කියන්නේ දැන් මට සාමාන්‍යයෙන් අවුරුදු නිවාඩුව හම්බ වෙන්නෙම නැහැ. ඉතින් මේ පාර මැටර්නිටි ලීව් හින්දා මට හම්බුණා පවුලේ අයත් එක්ක එකතු වෙලා අවුරුදු සමරන්න අවස්ථාව හම්බුණා. ඉතින් අවුරුදු 5-6කට විතර පස්සේ තමයි මෙහෙම පවුලේ අයත් එක්ක එකතු වෙලා අවුරුද්ද සමරන්න හම්බුනේ. ඉතින් ඒ ගැනත් සතුටුයි. ඉතින් අපි හිතුවා පවුලේ හැමෝම එකතු වෙච්ච අවුරුද්දක් ඉඳලා පොඩි අවුරුදු උත්සවයක් කරන්න. ඉතින් 18 තමා අපේ ගෙදර අවුරුදු උත්සවය තිබ්බේ. ඉතින් පවුලේ ළඟම කීප දෙනෙක් විතරයි මේකට සහභාගී වුණේ. හරිම විනෝදයෙන් ගත වුණු දවසක්. ඉතින් මේ වීඩියෝ ක්ලිප් දකිද්දි ආසයි. ඉතින් ආයි කවදා මේ වගේ දවසක් එයිද කියලාත් හිතෙනවා. ඉතින් හැම අවුරුද්දෙම මේ විදියට පවුල හැමෝත් එක්කම එකතු වෙලා අවුරුද්ද සමරන්න හම්බෙන්න කියලා අපි හැම කෙනෙක්ටම ප්‍රාර්ථනා කරනවා. මුලින්ම අපේ අවුරුදු උත්සවය පටන් ගත්තේ ඔන්න කණාමුට්ටිය බින්දින එකෙන්. ඉතින් විනෝද ජනක අවස්ථාවක් සහ මේ හැමෝම සහභාගී වුණා. ඉතින් හරි ආසයි ඒ දවසට. මොකද අම්මලා තාත්තලා එතකොට අපි එතකොට චූටි බබාලා මේ හැමෝම සහභාගී වෙච්ච අවුරුදු උත්සවයක්. ඉතින් හරි සතුටුයි. ආයි පාරක් බලනකොට ඒ දවසේ හිටියා වගේම හිතට දැනෙන සතුට හැමෝත් එක්කම එකතු වෙලා කෑම කාලා ඉතින් hina වෙලා සින්දු කියලා නටලා විනෝද වෙච්ච දවසක්. ඉතින් ගොඩක් සතුටුයි මේ වගේ දවසක් ගත කරන්න හැමෝටම අවස්ථාව ලැබිච්ච එක ගැන. ඉතින් ඔන්න අපේ චූටි ලිවිට්ටත් කණාමුට්ටිය බින්දින්න ඕනේ කියලා මේ බාප්පත් එක්ක කණාමුට්ටිය බින්දින්න යනවා. ඉතින් චූටි බබාටත් ආසයි සහ එයාටත් අලුත් අත්දැකීමක්. ඉතින් එයා කලින් දැකලත් නැහැ. ඉතින් ඒ හින්දා මං හිතනවා එයාට සහ අපි හැමෝටම මේක සතුටුදායක
අලුත් අත්දැකීම් ගන්න පුළුවන් දවසක් වුණා කියලා. ඉතින් බැලුම් පිපිරවීම, එතකොට චූටි බබාලගේ ටොපි ඇඳීම, අපේ ලිවිත් නම් ඔන්න ඒක ටොපියයි ඇඳගෙන ආවේ. ඉතින් එයාට ඇති තරමට තමයි එයා ඇඳගෙන ආවේ. ඇඳින්න යන්න බෑ කියලා එයා ගියේ නැහැ. ඉතින් මම හිතනවා චුට්ට චූටි දේවල් බබාලා ඉගෙන ගන්නවා මේ දේවල් වලින් සහ බලනවා රස විඳිනවා. ඉතින් ඒක අපි හැමෝටම දෙන අවස්ථාවක් සහ බබාලට මේ නැති වෙලා යන අපෙන් ගිලිහිලා ගියපු ළමා කාලය, ඒ වගේම මේ දේවල් අපිට පුංචි දේවල් වලින් හරි මේ විදියට දෙන්න පුළුවන් නම් ඒක ගොඩක් වටිනවා. මොකද දැන් තියෙන තරඟකාරී අධ්‍යාපන රටාව, ඉතින් බබාලා ඉස්කෝලේ යනවා, මොන්ටිසෝරි යන කාලේ ඉඳලම බබාලා ටියුෂන් යනවා. ඉතින් මේ දේවල් එක්ක බබාලට මේ කාලේ ගොඩක් දේවල් අහිමි වෙලා තියෙනවා සහ එයාලගේ සුන්දර ළමා කාලේ චුට්ට ගිලිහිලා ගිහින් තියෙනවා. ඉතින් මේ වගේ දවසක හරි ඒ වගේ දේවල් බබාලත් එක්ක එකතු වෙලා කරන්න ලැබෙන එක ගැන ඇත්තටම ගොඩක්ම සතුටුයි. සහ මතක් කරන්න ඕන චූටි බැටව ගැන කතා කරපු හින්දා. ඉතින් දැන් ගොඩක් වෙලාවට අම්මලා තාත්තලාත් ගොඩක් බිසිනේ. දැන් සාමාන්‍යයෙන් වෙනදට තාත්තා රැකියාවක් කරාට ගොඩාක් ගෙදරවල් වල මේ අම්මලා හිටියා පොඩි බබාලත් එක්ක එයාලගේ පාඩම් වැඩ, එයාලගේ සෙල්ලම් වැඩ, මේ හැම දෙයකටම සහයෝගය දෙන්නේ. දැන් තියෙන පරිසරයේ අම්මා තාත්තා දෙන්නම රැකියාවලට යනවා. ඉතින් චූටි පැටව් ගෙදර එයාලගේ ලෝකවල. ඉතින් මේ වගේ චූටි ඉඩ ලැබෙන අවස්ථාවක හරි එයාලත් එක්ක එකතු වෙලා චූටි දෙයක් හරි කරන්න පුළුවන් නම් ගොඩක් වටිනවා. මොකද ඒක අපි අපේ බබාලා වෙනුවෙන් කරන්න ඕනේ දෙයක් විදියට මම නම් දකිනවා. ඉතින් ඒ හින්දා පුළුවන් හැම වෙලාවකම අපි අපේ බබාලා වෙනුවෙන් ඒ ජීවිතවලට වටිනාකමක් දෙන්න, ඒ ජීවිතවලට අලුත් දේවල් එකතු කරන්න, අත්දැකීම් දෙන්න, හැම දෙයක්ම කරන්න කියලත් අම්මලා තාත්තලා වෙච්ච ඔයාලා හැමගෙන්ම ඉල්ලනවා. ඉතින් අවුරුදු 20 අවසන් කරේ අපි මේ විදිහට බැලුම් ඩාන්ස් එකේ. ඉතින් ඊට පස්සේ අපි ජයග්‍රහණය කරපු අයට ඒ වගේම සහභාගී වුණ හැමෝටම පැහැදිලි දුන්නා. ඉතින් ගොඩාක් සතුටින් අවසන් වුණු දවසක් තමයි ඒ. තාත්තා බලි යන්න එකම ඉන්න බෑ. නටන්න. බඩට. ඔව්. එකතන ඉන්න බෑ. යන්න ඕන. ඇවිදින්න ඕන. ඇවිදලා නටන්න. සුදු මාතේ නටන්න. මම්මයි. very